තමන්ගේ ජොබ් එකෙන් හොඳ වැටුපක් ගන්න කෙනෙක්. එහෙම නැත්නම් තමන්ගේ බිස්නස් එකෙන් හොඳ ලාභයක් ලබන කෙනෙක්. හොඳ මූල්‍ය තත්වයක් උපයලත් තාමත් දුප්පත් වෙන්න හේතුව මොකක්ද? තාමත් ධනවත් වෙන්න බැරි වෙලා තියෙන හේතුව මොකක්ද? මේ ප්‍රශ්නෙට ජනප්‍රියම උත්තරේ පමණ ඉක්මවා වියදම් කිරීම කියන කාරණාව. ගොඩක් දෙනෙක් කියයි ඔවුන් ගොඩක් ඉපයුවට පමණ ඉක්මවා වියදම් කරන නිසා එයාලගේ එක්ස්පෙන්සස් වැඩි නිසා තාමත් ධනවත් වෙන්න බැරි වෙලා තියෙනවා කියලා. හැබැයි මේ වීඩියෝ එකේදී ඔබට කියන්න යන්නේ මේ වැඩසටහනේදී ඔබට කියන්න යන්නේ පමණ ඉක්මවා වියදම් කිරීමටත් වඩා ඔබේ මූල්‍ය තත්ත්වය විනාශ කරන ඔබ දුප්පත්කමට ඇදලා දාන විස සහිත පුරුද්දක් මැඩපවත්වා ගන්නේ කොහොමද කියන කාරණා. මොකක්ද මේ විස සහිත පුරුද්ද? ඒ කාරණාව ගැන කියන්න කලින් මේ වීඩියෝ එක පටන් ගන්නකොට මට ඔබට කියන්න අවශ්‍යයි මම සමහර තැන්වලදී සමාජයේ දැකලා තියෙනවා. ලොකු වැටුපක් ගන්නවා. ඒ ලොකු වැටුප අරගෙන ඉස්සරහට කරන්න ගොඩක් දේවල් සැලසුම් කරගෙන ඉන්නවා. හැබැයි ඒ වැටුප ලැබුණාට පස්සේ ඒ දේවල් කරගන්න බැරි වෙච්ච මිනිස්සු. ඒ වගේම මට අනාගතයේදී ව්‍යාපාරයෙන් මෙන්න මෙච්චර ලාභයක් උපයන්න පුළුවන්කම තියෙනවා කියලා දැනගෙන විවිධ බලාපොරොත්තු තියාගෙන වාහනයක් ගන්න, ගෙයක් හදන්න, එහෙමත් නැත්නම් තමන් ආස කරන වත්කමක් මිලට ගන්න බලාපොරොත්තු තියාගෙන ඉඳලා ව්‍යාපාරයෙන් ඒ ලාභය ලැබෙනකොටත් තමන්ට අවශ්‍ය දේ මිලට ගන්න බැරි වෙච්ච මිනිස්සු. අන්න ඒ වගේ කෙනෙක් නම් ඔබ. එහෙමත් නැත්නම් ඔය කැටගරි දෙකටම අයිති නැති මාසේ වැටුප ගත්තට පස්සේ එකෙන් කීයක්වත් ඉතිරිය සඳහා ගෙනියන්න බැරි පුද්ගලෙක් නම් ඔබ. 25 පඩි ගත්තට පස්සේ ඊළඟ මාසේ 15 වෙනකොට පඩි ඉවර වෙන කෙනෙක් නම් ඔබ. මේ වීඩියෝ එක තියෙන්නේ ඔබට. අපි අද කතා කරමු පමණ ඉක්මවා වියදම් කිරීමටත් වඩා ඔබ මූල්‍යමය වශයෙන් අස්ථාවර කරන විශාලතම බාධකය බිඳ දමන්නේ කොහොමද කියන කාරණාව. මොකක්ද මේ පමණ ඉක්මවා වියදම් කිරීමටත් වඩා ඔබ මූල්‍යමය වශයෙන් අස්ථාවර කරන සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒක වෙන කිසිවක් නෙවෙයි. මුදල් එන්න කලින් ඔබ වියදම් කරනවා කියන කාරණාව. මේ කතා කරන මම, මේක අහන් ඉන්න ඔබ, ඒ වගේම හැම කෙනෙක්ම යම් තරමකින් හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව මුදල් එන්න කලින් වියදම් කරනවා කියන නරක පුරුද්දට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේ කාරණාව ගැන කතා කරන්න කලින් විශේෂයෙන් ඔබට කියන්න ඕන කාරණාවක් තියෙනවා. අපි සමහර වෙලාවට මූල්‍ය සැලසුම් හදනවා. අපිට මේ මූල්‍ය සැලසුම් ගැන කතා කරද්දී මූල්‍ය සැලසුම් අතර තියෙන ජනප්‍රියතම ඒකකයක් තමයි ඉදිරි මාසයේදී මම උපයන්න ඉන්න ගාණ. එහෙමත් නැත්නම් උපයන්න ඉන්න මුදල කලින් සැලසුම් කරනවා කියන සාධකය. මූල්‍ය සැලසුම් ඇතුලේ අපිත් කතා කරනවා අපිත් කියනවා පුහුණුකරුවන් විදියට ඔයා ඉස්සරහට එන්න තියෙන මුදල් ගැන සැලකිලිමත් වෙලා පොඩි ෆෝකාස්ට් එකක් හදන්න. ඉස්සරහට වියදම් වෙන්න තියෙන ගණන් ගැන සැලකිලිමත් වෙලා ෆෝකාස්ට් එකක් හදන්න. මේ ෆෝකාස්ට් එක ගොඩක් දෙනෙක් මූල්‍ය සැලසුම් ඇතුලේ නිර්මාණය කරන දෙයක්. උදාහරණයක් විදිහට මේ ෆෝකාස්ට් එක කියලා කියන්නේ ඔබ ගණන් බලනවා මට ඊළඟ මාසේ වියදම් වෙන්න නියමිත වියදම් වර්ග මොනවද? ට්‍රාන්ස්පෝර්ට් වලට රුපියල් 15000ක් වැය වෙන්න නියමිතයි. කැම බීම වලට මට රුපියල් 35000ක් වැය වෙන්න නියමිතයි. මගේ ටෙලිෆෝන් කාඩ් වලට කමියුනිකේෂන් වලට මට රුපියල් 5000ක් වැය වෙන්න නියමිතයි. එහෙම නැත්නම් මගේ සෙසු අනිත් දේවල් වලට විනෝදය සඳහා මම රුපියල් 10000ක් වැය කරන්න නියමිතයි. ඔබ ෆෝකාස්ට් එකක් හදනවා. මේකට අපි කියනවා එක්ස්පෙන්සස් ෆෝකාස්ට් එකක් කියලා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී මේ මූල්‍ය සැලසුම් ඇතුලේ ඔබ ඉන්කම් ෆෝකාස්ට් එකකුත් හදනවා. මට ඊළඟ මාසේ මගේ බිස්නස් එකෙන් රුපියල් 45000ක් එන්න තියෙනවා. මගේ ජොබ් එකෙන් රුපියල් 35000ක් එන්න තියෙනවා. මම ෆ්‍රීලාන්සින් කරලා මට එතනින් 15000ක් එන්න තියෙනවා. ඉන්කම් ෆෝකාස්ට් එකකුත් හදනවා. දැන් මේ ෆෝකාස්ට් එක හදන්න කියලා අපි පුහුණු කරන විදිහට ඔබට නිතරම කියන්න වෙන කිසිම කාරණාවක් නිසා නෙවෙයි මේ වගේ ෆෝකාස්ට් එකක් ඔබ හැදුවම ඔබට අනාගත මූල්‍ය ජීවිතය සම්බන්ධව සහ ඔබේ ජීවිතය සම්බන්ධව විශේෂයෙන්ම ස්ථාවර හැඟීමක් දැනෙනවා. මට සල්ලි ටිකක් එන්න තියෙනවා කොතනින් හරි. මම වියදම් කරන්නේ මෙන්න මේ පිළිවෙලට. ඕක කලින් සැලසුම් කරාම කලින් ප්‍රෙඩික්ට් කරාම මට දැනෙනවා මුදල් තාම උපයලා නැතත් ලොකු ස්ථාවර හැඟීමක්. ඔබට දැනෙනව ලොකු ස්ථාවර හැඟීමක්. ඒ නිසා තමයි අපි පුහුණු කරන විදිහට ඔබට නිතරම රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන් ගිහිල්ලා ෆෝකාස්ට් එකක් හදන්න. ඊළඟ මාසේ එන්න තියෙන සල්ලි සැලසුම් කරන්න. ඊළඟ මාසේ වියදම් වෙන්න තියෙන සල්ලි සැලසුම් කරන්න. මේක ඉතාම හොඳ කාරණාවක්. හැබැයි ඔබට මට කියන්න අවශ්‍යයි මෙන්න මේ ෆෝකාස්ට් එක කියන කාරණාවම වැරදි විදිහට ඔබ අර්ථකථනය කරගත්තොත් ඔබට බැක්ෆයර් වෙන්න පුළුවන්. නරක විදිහට බලපාන්න පුළුවන්. එහෙම කියන්න හේතුව තමයි ගොඩක් දෙනෙක් ෆෝකාස්ට් එකක් හදනවා. ඉන්කම් ෆෝකාස්ට් එකක් හදලා මට ඊළඟ මාසේ බිස්නස් එකෙන් මෙච්චරක් එන්න තියෙනවා. ජොබ් එකෙන් මෙච්චරක් එන්න තියෙනවා. ෆ්‍රීලාන්සින් වලින් මෙච්චරක් එන්න තියෙනවා කියලා ප්‍රෙඩික්ට් කරලා කලින් පුරෝකථනය කරලා ඒ සල්ලි එන්න තියෙනවා කියලා දැනගෙන මොකක්ද කරන්නේ? කලින්ම ඒ සල්ලි එන්න කලින් වියදම් කරන්න පටන් ගන්නවා. ඒ සල්ලි තාම අතට ලැබිලා නැහැ. බැංක් account එකට වැටිලා නැහැ. තාම තමන්ගේ ඩිජිටල් වොලට් එකට ඇවිල්ලා නැහැ. හැබැයි එන්න කලින්ම වියදම් කරන්න පටන් ගන්නවා. අන්න ඕක තමයි මම මුලදෙම කිව්වේ මේක තමයි ලොකුම මූල්‍ය උගුල.
ඒ කියන්නේ අපි වැඩියෙන් වියදම් කරන එක නෙවෙයි. එන්න කලින් සල්ලි වියදම් කරන එක. මේ එන්න කලින් සල්ලි වියදම් කරනවා කියන නරක පුරුද්ද ඔබටත් යම් මට්ටමකින් තියෙන්න පුළුවන්. හැබැයි මේක මැඩපවත්වා ගන්න කලින් ඔබ දැනගෙන ඉන්න ඕනේ වැදගත්ම පොයින්ට් එක තමයි මම මේ වැඩසටහනින් ඔබට හෙළිදරව් කරන්නේ. එන්න තියෙන මුදල් වල ස්වභාවය අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. මොකක්ද එන්න තියෙන මුදල් වල ස්වභාවය? එන්න තියෙන මුදල් වල ස්වභාවය තමයි පළවෙනිම පොයින්ට් එක. මේ එන්න තියෙන සල්ලි කියන එක මතක තියාගන්න. හැම වෙලාවෙම අපි බලාපොරොත්තු වුණ කාලවකවානුවේදී ලැබෙන්නේ නැහැ. අපි සැලසුම් කරලා තියෙනවා අපි මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ටික මේ කඩවලට දැම්මා මෙන්න මේගොල්ලන්ට විකුණුවා එයාලගෙන් මට සල්ලි එන්න තියෙනවා ලබන අප්‍රේල් වල. හැබැයි අපි අප්‍රේල් වල ලැබෙනවා කියලා ප්‍රෙඩික්ට් කරගෙන හිටියට පුරෝකථනය කරගෙන හිටියට මේ එන්න තියෙන සල්ලි වල තියෙන ස්වභාවය තමයි ගොඩක් වෙලාවට මේක අප්‍රේල් වල ලැබෙන්නේ නැහැ. අපිට පාරිභෝගිකව සල්ලි දෙන්න තියෙනවා. හැබැයි ඒක ලැබෙන්නේ ටිකක් පහු වෙලා. ඒගොල්ලෝ මේක ප්‍රමාද කරනවා. අපේ සේවා ලාභියෝ සමහර වෙලාවට අපිට මේ සල්ලි දෙන එකට කල් ගන්නවා. අන්න අපි අප්‍රේල් වල මේ සල්ලි ලැබෙයි කියලා හිතාගෙන හිටියට සමහර විට ඒක ලැබෙන්නේ මැයි වල ජූනි වල ජූලි වල වෙන්න පුළුවන්. හැබැයි අපි මාර්තු වල ඒක ලැබෙයි කියලා හිතලා වියදම් කරලා. ඒක පළවෙනිම පොයින්ට් එක. දෙවෙනි කාරණාව තමයි මේ එන්න තියෙන සල්ලි වල ස්වභාවයට අයිති තව කාරණාවක්. සමහර වෙලාවට මේ එන්න තියෙන සල්ලි කවදාවත් ලැබෙන්නේ නැහැ. ඔබටත් එහෙම අත්දැකීම් ඇති. මම ණයක් දුන්නා මගේ යාළුවෙක්ට රුපියල් 50000ක. හැබැයි දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක දෙන්නම් කී ඉන්නවා. ඒක තාම ලැබිලා නැහැ. ඒක ඔයාට එයා දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඔයා තව ගොඩක් වියදම් කරලා තියෙනවා. ඒක ලැබුණාට පස්සේ ඒ ටික කවර් කරන්න හිතාගෙන. හැබැයි කවදාවත් ඒ යාළුවාගෙන් 50000 ලැබෙන්නේ නැහැ. එන්න තියෙන සල්ලි වල තව ස්වභාවයක් තමයි සමහර වෙලාවට ඒ සල්ලි කවදාවත්ම ලැබෙන්නේ නැහැ. තුන්වෙනි පොයින්ට් එක තමයි මේ එන්න තියෙන සල්ලි වල ස්වභාවයටයි ඊළඟ කාරණාව. එකපාර මේ එන්න තියෙන සල්ලි සමහර වෙලාවට ලැබෙන්නේ නැහැ. දැන් නිකමට හිතන්න ඔයාට කිසියම් පුද්ගලයෙක්ගෙන් වෙන්න පුළුවන්, කිසියම් ආයතනයකින් වෙන්න පුළුවන්, කිසියම් පාර්ශවයකින් වෙන්න පුළුවන්. ලොකු මුදලක් ලැබෙන්න තියෙනවා. අපි හිතමු රුපියල් ලක්ෂයක මුදලක්. ඔයා දැන් ගිහිල්ලා මට එන්න තියෙන ලක්ෂය දෙන්න. මට වැඩ ටිකක් තියෙනවා කරගන්න. මගේ මේ ගේ හදා ගන්න තියෙනවා. මගේ වාහනේට ලීස් එක දාන්න තියෙනවා කියලා සල්ලි ඉල්ලනකොට සමහර වෙලාවට ඒ බාහිර පාර්ශවය ළඟ ඔබට එකපාර දෙන සල්ලි නැති වෙන්න පුළුවන්. එයා ඔබේ ණයකරුවෙක් වෙන්න පුළුවන්, ගනුදෙනුකරුවෙක් වෙන්න පුළුවන්, පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්. මේ කවුරුණත් එයා කියනවා ඔයාට මට මේ වෙලාවෙ නම් එකපාර දෙන්න විදිහක් නැහැ. මම මේක කඩ දෙන්නම්. මම මාසෙට රුපියල් 20000 ගානේ මාස 5කින් ගෙවන්නම්. නැත්නම් මාසෙට රුපියල් 30000 ගානේ මාස 3කින් විතර මේක ගෙවන්නම් කියලා මේක නෙගෝෂියේට් කරනවා. දැන් අපි හිතාගෙන හිටියේ ඔයා හිතාගෙන හිටියේ ඊළඟ මාසේ ලක්ෂය අතට අරගෙන තැනක ඉන්වෙස්ට් කරන්න. හැබැයි මේක එකපාර ලැබෙන්නේ නැහැ. මොකක්ද සිද්ධ වෙන්නේ? කැඩි ලැබෙන්න පටන් ගන්නවා. කැඩි ලැබෙනකොට සිද්ධ වෙන දේ තමයි ඔබට මේක හරියට හසුරුවා ගන්න බෑ. 20ක් ලැබෙනකොට ඒ 20000 වියදම් කරනවා. ඊට පස්සේ ඊළඟ 20000 ලැබෙනකොට ඒක 7-5ක් අතේ නැහැ. දෙවෙනි 20000ත් ඒ විදිහටම වියදම් වෙනවා. කැඩි ලැබෙන ස්වභාවයක් තියෙන එන්න තියෙන මුදල් වල ස්වභාවය ගත්තම. දැන් මෙන්න මේ සියලුම ස්වභාවයන් ගත්තම ඔබට පැහැදිලි මේ එන්න තියෙන සල්ලි වල ස්වභාවය ධන පැත්තේ තියෙන පොසිටිව් ස්වභාවයක් නෙවෙයි එන්න තියෙන සල්ලි වලට තියෙන්නේ. ඍණ ස්වභාවයක් තියෙන්නේ. ඒ ඍණ ස්වභාවයත් එක්ක සිද්ධ වෙන දේ තමයි අපි එන්න තියෙන සල්ලි වලින් කා එකක් ගන්නවා, ඉන්වෙස්ට්මන්ට් එකක් දානවා, කීයක් හරි ඉතුරු කරගන්නවා, ගෙදරට මොනවා හරි දෙයක් කරනවා, මට මොකක් හරි දෙයක් කරගන්නවා කියලා බලාපොරොත්තුවක්, අරමුණක්, අපේක්ෂාවක් තියාගෙන හිටියට සිද්ධ වෙන දේ තමයි ඒ සල්ලි එනකොට සමහර වෙලාවට මගේ ළඟ තියෙන සල්ලි ඔක්කොම දැනට තියෙන සල්ලි ටික ඔක්කොම වියදම් කරලා ඒ එන සල්ලි ටික මට පාවිච්චි කරන්න වෙලා තියෙනවා මගේ වියදම් වලට, මගේ පෞද්ගලික පරිභෝජනයට. ඒක මම කරන්න හිටපු එක මට කරන්න බැරි වෙලා. එහෙම නැත්නම් ඒ අලුත් සල්ලි ටික මට යොදවන්න සිද්ධ වෙලා තියෙනවා වෙන ණය ටිකක් ගෙවන්න මේ කාලේ මම තිබ්බ සල්ලි ටික වියදම් කරගෙන තියෙන නිසා. එහෙම නැත්නම් ඒ එන සල්ලි ටික ඉන්වෙස්ට්මන්ට් එකට දාන්න නැතුව මං කරන්න බලාපොරොත්තුවෙන් හිටපු දෙයට යොදවන්නේ නැතුව මට වෙනමම දෙයකට දාන්න සිද්ධ වෙලා තියෙන. ඇයි ඒක කැඩි ලැබෙන නිසා. කැඩි ලැබෙන නිසා ඒක සැරින් සැරේ වියදම් වෙලක් තියෙනවා. ඒතර මෙන්න මේ වගේ කාරණා නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? එන්න තියෙන සල්ලි වලින් ඔයාට ප්‍රයෝජනයක් ගන්න බැරිව ඔයා හිර වෙලා තියෙනවා. ඒකත් එක්ක මොකද්ද සිද්ධ වෙන්නේ? ඒකත් එක්ක ඔයා මට මෙන්න මෙච්චර මුදලක් ලැබෙන්න තියෙනවා කියලා හිතුවට ඒ මුදලින් ගොඩක් දේවල් කරන්න හිතුවට කවදාවත්ම කිසිම දෙයක් කරගන්න බෑ. පිටිපස්ස හැරලා බලනකොට ඔයා බලන්න ඔයාගේ හිස්ටරි එක ඇතුලේ, ෆයිනෑන්ෂල් හිස්ටරි එක ඇතුලේ ඔයා සල්ලි ගොඩක් උපයලා. හැබැයි තාම වියදම් කරනවා උපයනවා කියන සයිකල් එකේ යනවා විනා එතනින් එළියට ඇවිල්ලා ලොකු දෙයක් කරගන්න බැරි වෙලා. මේක තමයි තියෙන ස්වභාවය. මේක තමයි තියෙන తත්වය. දැන් නිකමට හිතන්න ඔයාගේ මන්ත්ලි සැලරි එක
මොකද වෙන්නේ? ඔයාගේ වැටුපට මාසෙ මොකද වෙන්නේ කියන කාරණාව ගත්තොත් එතනදිත් වෙන්නේ ගොඩක් වෙලාවට මේ කාරණාවම තමයි. කෙනෙක් ඉන්නවා රුපියල් 50000ක් මාසෙට උපයනවා. එයාට සැලරි එක ලැබෙනවා හැම මාසෙම 25 වෙනිදා. 25 සැලරි එක ලැබුණාට පස්සේ මෙයා කිසිම පරිභෝජනය සම්බන්ධව අදහසක් නැතුව කළමනාකරණය සම්බන්ධව අදහසක් නැතුව මේක වියදම් කරනවා. ඊළඟ මාසේ 15 වෙනිදා වෙනකොට සල්ලි ඉවරයි. දැන් තව දවස් 10ක් දුවන්න තියෙනවා. දැන් ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මැඩපවත්වා ගන්න කොහොමද මේ පුද්ගලයා? ඒ පුද්ගලයා හිතනවා හරි මට ඊළඟ මාසේ 25 වෙනිදා මේ මාසේ 25 වෙනිදා මට 50000ක් තව හම්බෙනවනේ. ඒ 50000 හම්බෙන නිසා මම මේ වෙලාවේ රුපියල් තව 10000ක් මගේ යාළුවෙක්ගෙන් ණයක් විදිහට ඉල්ල ගන්නවා. ඔන්න යාළුව ගාවට යනවා මචං මට ණයක් දෙන්න කියලා සල්ලි රුපියල් 10000ක් ඉල්ල ගන්නවා. දැන් ඒ 10000 15 ඉඳලා 25 වෙනකම් වියදම් කරනවා. වියදම් කරාට පස්සේ 25 වෙනිදා සැලරි ලැබෙනවා. ඒ සැලරිය ලැබිච්ච ගමන් මොකක්ද කරන්නේ? මුලින්ම ඒ 50000න් 10000ක් යාළුවට ණය ගෙවනවා. එතකොට ඉතුරු වෙන්නේ 40000යි. ඒ 40000 ඊළඟ මාසේ 25 වෙනකන් එයාට අද ගන්න බැරුව ඊළඟ මාසෙත් 15 වෙනකොට මේ 40000 ඉවර කරගෙන තවත් ණයකට යනවා. දැන් මොකක්ද වෙන්නේ? මේ රටාව එක දිගට ගිහිල්ලා අවුරුදු ගාණක් සැලරිය ගන්නවා, වියදම් කරනවා, ණයක් ගන්නවා, සැලරිය ගන්නවා, වියදම් කරනවා, ණයක් ගන්නවා කියන රටාවේ රැට් රේස් එකේ ඉඳලා තියෙනවා. ඉතින් කිසිම මූල්‍යමය දියුණුවක් නැහැ. වාහනයක් ගන්න හිටිය එක කරගන්න බැරි වෙලා තියෙන නිසා, ගයක් හදාගන්න හිටිය එක කරගන්න බැරි වෙලා තියෙන නිසා, බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න හිටිය එක කරගන්න බැරි වෙලා තියෙන නිසා, ඔක්කොම වෙලා තියෙන්නේ මෙන්න මේ සයිකල් එකේ ඔබ යන නිසා. දැන් මේ වැඩසටහනෙන් ඔබ දැනුවත් වුණා මොකද්ද මූල්‍යමය ප්‍රශ්නේ. හැබැයි දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මම කොහොමද මේ රටාවෙන් අයින් වෙන්නේ? කොහොමද මේකෙන් එළියට එන්නේ? ඊටාම සරල පියවර දෙකක් මම ඔබට කියන්නම්. ඒ පියවර දෙක දැනට ඇප්ලයි කරන්න. මොකද ඊළඟ වීඩියෝස් කීපෙදී ඊළඟ වැඩසටහන් කීපෙදී මම මේක ටිකක් පුළුල්ව කතා කරනවා මේ රැට් රේස් එකෙන් කොහොමද හරියටම එළියට එන්නේ. හැබැයි එතකන් ඔබට කරන්න දේවල් දෙකක් තියෙනවා. මේ සයිකල් එක බිඳින්න මූලික වශයෙන් කළ යුතු දේවල් දෙකක් තියෙනවා. පළවෙනිම එක තමයි ඔබ මේ රටාව හරියට තේරුම් ගන්න. බෙහෙත් ගන්න පුළුවන් වෙන්නේ කෙනෙක්ට ලෙඩේ දැනගත්තා. මට තියෙන ලෙඩේ මොකක්ද කියන එක හරියට නිශ්චය කරගත්තොත් තමයි කෙනෙක්ට ගිහිල්ලා බෙහෙත් අරගෙන ඒ ටික බීලා හොඳ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබත් දැනගන්න ඕනේ මොකක්ද ඇත්තටම මේ මූල්‍යමය රටාව? මොකක්ද මේ ප්‍රශ්නේ කියන එක නිවැරදිව. දැන් ප්‍රශ්නය තමයි මම ආපහු මේක සයිකල් එකක් විදියට පෙන්නුවොත් ඔබ උපයනවා, ඔබ හොඳට වියදම් කරනවා, ඊට පස්සේ ඔබට මුදල් වල අවශ්‍යතාවයක් නැවතෙනවා, මුදල් මදිකමක් දැනෙනවා. ඒ මදිකම දැනෙනකොට ඔබ බලනවා අනාගතයේ ඔබට ලැබෙන්න තියෙන මුදල් දිහා සහ ඒකෙන් ඔබ කොටසක් දැන් ණයට හෝ අරගෙන වියදම් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට ආපහු අනාගත මුදල් ලැබෙන වෙලාවට අර ගත්ත ණය පියවන්න. එහෙම නැත්නම් කලින් වියදම් කරපු වියදම් වලට ඒ මුදල් යොදවන්න සල්ලි වැය කරන්න වෙලා තියෙනවා. ඒ නිසා ආපහු ඔබට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ලැබිච්ච මුදල, අලුතෙන් එන මුදල කිසිම ප්‍රයෝජනයක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. මේ රටාවේ තමයි ඔබ අවුරුදු ගාණක් දුවලා තියෙන්නේ. මේ රටාව මුලින්ම තේරුම් ගන්න. දැනුවත් වෙන අවයානස්. අවයානස් එක තියෙනවා නම්, දැනුවත්භාවය තියෙනවා නම් ඔබට මං ඉන්නේ මේ රටාවේ කියලා ඒක ලොකු පිම්මක්, ඒක ලොකු පියවරක් ඔබේ රැට් රේස් එකෙන් එළියට එන්න. දෙවැනි පියවර තමයි ඔබ මේකෙන් මිදෙනකොට ඔබට කරන්න තියෙන්නේ ඔබ අනාගතය සම්බන්ධව ෆෝකාස්ට් එකක්. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ෆෝකාස්ට් එකක් හැදුවට කමක් නැහැ. ඊළඟ මාසේ කොච්චර මට මුදල් එන්න තියෙනවද? කොච්චර මුදල් වියදම් වෙන්න තියෙනවද කියලා. හැබැයි මතක තියාගන්න එහෙම හදලා ඔබේ ෆෝකාස්ට් එකට අනුව ඔබේ වියදම් කිරීමේ රටාව වර්තමානයේ සකසා ගන්න එපා. මට අනාගතයේ රුපියල් ලක්ෂයක් ලැබෙන්න තියෙනවා. ඒ නිසා මම දැන් සාමාන්‍ය රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා දවල් ආහාරය ගන්න නැතුව කොළඹ තියෙන හයි එන්ඩ් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ආහාර වේල ලබා ගන්නවා කියන තැනට එන්න එපා. මොකද තාම මේ ලක්ෂ්‍ය ලැබිලා නැහැ. වියදම් කිරීමේ රටාව හදාගන්න එපා අනාගතයේ තියෙන එන්න තියෙන මුදල් වලට සාපේක්ෂව. ෆෝකාස්ට් එක හදන්න කීයක් ලැබෙන්න තියෙනවද කියලා බලන්න. හැබැයි ඒක මතක තියාගන්න ඔබේ මූල්‍යමය ස්ථාවර හැඟීම් ඇති කරගන්න පමණමයි. ඔබේ වියදම් කිරීම රටාව ඔබ හදාගන්න ඕනේ. දැන් ඔබ ළඟ තියෙන මුදල් වලට සාපේක්ෂව ඔබේ සේවිංග් account එකේ, ඔබේ digital wallet එකේ, එහෙම නැත්නම් ඔබේ purse එකේ තියෙන මුදලට සාපේක්ෂව තමයි දැන් වියදම් කිරීමේ රටාව හදාගන්න ඕනේ. මට ඉස්සරහට ලක්ෂයක් එන්න තියෙනවා. ඒ ලක්ෂේ එන්න තියෙන නිසා මම හයි එන්ඩ් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ආහාර වේල ගන්නවා කියන එක නෙවෙයි. දැන් තියෙන්නේ රුපියල් 5000යි නම් අතේ. ඒ බජට් එකට ගැලපෙන තැනකින් කෑම වේල ගන්න මට්ටමට මට ධෛර්යයක් හදාගන්න, මට හැකියාවක් හදාගන්න, මට විනයක් හදාගන්න මට පුළුවන්කම තියෙන්න ඕනේ. මෙන්න මේ පියවර දෙක ඔබ අනුගමනය කරොත් ඔබට හැකියාව තියෙනවා
මේ අපි කතා කරපු විශාලතම මූල්‍ය උගුලෙන් වැඩිපුර වියදම් කරන එක නෙවෙයි. එන්න කලින් වියදම් කරලා අවුරුදු ගාණක් ඔබ එක තැන හිර වෙලා ඉන්න මූල්‍යමය උගුලෙන් මිදෙන්න. රැට් රේස් ගැන තව බොහොමයක් දේවල් කතා කරමු. ඊට කලින් ඔබට මතක් කරන වීඩියෝ එක අවසානයේදී මූල්‍යමය සාර්ථකත්වය, ව්‍යාපාර සාර්ථකත්වය, ජීවන සාර්ථකත්වය මේ හැම දෙයක් සඳහාම අපි අලුත් කමියුනිටි එකක් ආරම්භ කරා. ඔබ අවුරුදු ගාණක් දැන් Big Boss YouTube නාලිකාවේ ඔඩියන්ස් එක ඇතුලේ ඉන්නවා. මේ වීඩියෝස් බලනවා, ඒවා ජීවිතේට ඇප්ලයි කරගන්නවා, සාර්ථක වෙලා තියෙනවා. ඒ ඔබට තියෙන ඊළඟ සුබ ප්‍රවෘත්තිය තමයි, සුබ පුවත තමයි අපි කමියුනිටි එකක් හදලා තියෙනවා. සමාජයක් හදලා තියෙනවා අලුතෙන් 1111 ක්ලබ් කියලා. මේකට එකතු වෙන්න ලින්ක් එක තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊට කලින් ඔබට මතක් කරනවා මේ ලින්ක් එකෙන් ගිහිල්ලා අපි ඒකේ දාලා තියෙන වීඩියෝ එක ක්ලික් කරලා බලලා කමියුනිටි එක ගැන දැනුවත් වෙලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මාර්තු 30 වෙනිදා අපි 1111 ක්ලබ් එක ඔබේ පුද්ගල සංවර්ධනය, මූල සංවර්ධනය සහ ව්‍යාපාර සංවර්ධන දෙස ආරම්භ කරනවා.